අද අපි බලමු ව්‍යාපාර සඳහා අවශ්‍ය වෙන බිස්නස් ඊමේල් සේවාව ගැන. බිස්නස් ඊමේල් ගැන කතා කරද්දී මුලින්ම අපිට කතා කරන්න තියෙන වැදගත්ම දේ තමයි සාමාන්‍ය අපි එදිනදා පාවිච්චි කරන ඊමේල් එක කොහොමද බිස්නස් ඊමේල් කියන එක වෙනස් වෙන්නේ කියන එක. right. දැන් අපි එදිනදා ඊමේල් හැමෝටම පුරුදු දෙයක්. අපි එදිනදා හැමෝම ඊමේල් පාවිච්චි කරනවා වර්තමානයේ. ඉතින් ඒ ඊමේල් එකක් ගැන ඔයාලට අදහසක් ගන්නවා නම් Gmail. කියන්නේ ඔයාලගේ නමත් එක්ක @gmail.com එහෙම නැත්නම් yahoo.com වගේ සාමාන්‍ය ඊමේල් එකක් ඔයාලා එදිනදා පාවිච්චි කරලා ඇති. ඉතින් ඔයාලගේ බිස්නස් එකටත් මේ වගේ ඊමේල් එකක් දැනට පාවිච්චි කරනවා ඇති. ඉතින් එතකොට මේකත් එක්ක තමයි මේ බිස්නස් ඊමේල් කියන එක දැනට එන්නේ. එතකොට බිස්නස් ඊමේල් වෙද්දී මෙතන මොකද්ද විශේෂයෙන් වෙන්නේ? right. මෙතන සයිට් එක බලමුවාට තේරෙනවා ඔයාගේ නමත් එක්ක දැන් මෙතන ඉඳන්කො ඔයා ලහිරු නම් ලහිරු මෙතන yourcompany.lk කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ කම්පැනි එකේ ඔයාට ඩොමේන් නේම් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් බිස්නස් ඊමේල් එකක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඊමේල් එක තමයි ඔයාගේ ඊමේල් එකට එන්නේ. එතකොට ඩොමේන් එක ඊමේල් එකට එද්දී ඔයාගේ නම ඩොමේන් එක. එතකොට ඒක තමයි බිස්නස් ඊමේල් කියන එක සාමාන්‍ය ඊමේල් එකත් එක්ක වෙනස් වෙන්නේ අපිට පිටත පෙනුමින්. ඊට අමතරව තාක්ෂණිකව ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වගේම අපිට බිස්නස් පැත්තෙන් ගත්තම ඊට පස්සේ අපි එදිනදා මේක පාවිච්චි කරලා අපිට ලැබෙන ප්‍රයෝජන ගත්තම ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි එකින් එක ගැන කතා කරමු. දෙවෙනි ස්ලයිඩ් එකට ගියාම ඊළඟට අපිට වැදගත්ම දේ තමයි මේ ඊමේල් එකක් අපිට කමියුනිකේට් කරද්දී කාත් එක්කද අපි කමියුනිකේට් කරන්න පාවිච්චි කරන බිස්නස් එකකදී ප්‍රධානම අපේ ගනුදෙනු කරන එක අපේ කස්ටමර්ස්ලා වෙන්න පුළුවන්, අපේ ඩීලර්ස්ලා, අපේ ඒජන්ට්ලා, රයිට්. ඊට අමතරව අපිත් එක්ක ඉන්න අපේ බිස්නස් එකේ හරි අපේ කම්පැනි වල කම්පැනි ඉන්න සේවකයා. ඉතින් මේ කට්ටිය කමියුනිකේට් කරද්දී එකිනෙකා කමියුනිකේට් කරද්දී සාමාන්‍ය මුලින්ම මම කතා කරපු Gmail වගේ සාමාන්‍ය ඊමේල් එක කමියුනිකේට් කරද්දී ඔයාලට ප්‍රධානව තියෙන ගැටලු තියෙනවා. ඒ ගැටලු ටික නිරාකරණය වෙනවා මේ බිස්නස් ඊමේල් එකක් පාවිච්චි කරද්දී. ඉතින් අපි ඊළඟට බලමු සාමාන්‍ය ඊමේල් එකක් පාවිච්චි කරද්දී ප්‍රධාන දේ තමයි ඔයාගේ බ්‍රෑන්ඩ් එක, ඔයාගේ කම්පැනි එකේ නම, ඔයාගේ බිස්නස් එකේ නමින් නෙවෙයි ඊමේල් යන්නේ. ඉතින් ඒතකොට බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නැහැ. ඒතකොට බ්‍රෑන්ඩ් ඩෙන්ටිටි එක හැදෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ බිස්නස් ඊමේල් එක පාවිච්චි කරන්න ඕනේ. දෙවෙනි දේ තමයි ආරක්ෂාව. ආරක්ෂාව ගතින් ගත්තම ඒක තාක්ෂණික වගේම අපිට එදිනෙදා පාවිච්චි කරද්දී දැන් ඔයා හිතනවා ඔයාට Gmail එකේ මේල් එකක් එද්දී මේක ආරක්ෂිත නැහැ. කියන්නේ කවුරු එවනවද කියලා අපිට හිතා ගන්න බෑ. දැන් හිතන්න ඔයාගේ බිස්නස් නේම් එකෙන් කාට හරි මේල් එකක් යද්දී ඔයා කස්ටමර් මේල් එක යද්දී ඒ මේල් එක ඔයාගේ බිස්නස් එකෙන් එන්නේ කියන එක කස්ටමර්ට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ ඩොමේන් එකෙන් නම් මේල් එක යන්නේ. ඒ කියන්නේ ඩොමේන් එකෙන් මේල් යනවා කියන්නේ බිස්නස් ඊමේල් එකක් පාට තියෙන කේතර වැදගත්කම තේරෙනවා. ඊළඟට ස්ටෝරේජ් එක සාමාන්‍ය ඊමේල් එකක් ගත්තම ඒක සීමිත ප්‍රමාණයක් තමයි ඔයාට ස්ටෝරේජ් එක ලැබෙන්නේ. හැබැයි බිස්නස් ඊමේල් එකකින් ඔයාට කැමති විදියට එක්ස්ටෙන්ඩ් කරගන්න වැඩි කරගෙන බිස්නස් ඊමේල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තාක්ෂණික සහාය සාමාන්‍ය ෆ්‍රී අපිට හම්බෙන Gmail එකක් Yahoo mail එකක් වගේ ගත්තම ඒකට අපිට තාක්ෂණික සහාය ඩිරෙක්ට් අපිට ගන්න බෑ එදිනදා වෙන තාක්ෂණික ගැටලු වලට. උදාහරණයක් ගත්තම මේ ඊමේල් එක ඔයාගේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න, ඔයාගේ මේ ඊමේල් එක ඔයාගේ කම්පියුටර් කනෙක්ට් කරගන්න ඒ වගේ ගැටලු වෙනවා. හැබැයි තාක්ෂණික සහායක් ගන්න පුළුවන් බිස්නස් ඊමේල් එකකදී. මොකද ඒක සේවාව දෙන සේවා ආයතනයක් තියෙන නිසා. උදාහරණයක් ගත්තම ශ්‍රී ලංකා හොස්ටිං අපි බිස්නස් ඊමේල් දෙන සේවා ආයතනයක් විදියට අපි අපේ කස්ටමර්ස්ලාට සේවාව දෙනවා. ඊළඟට මේ ඊමේල් එක පාවිච්චි කරද්දී බිස්නස් ඊමේල් එක පාවිච්චි කරද්දී ඔයාට තියෙන කනෙක්ටිවිටි එක ඔයාගේ සම්බන්ධතාවය කොච්චර දුරට වැඩි වෙනවද? උදාහරණයක් ගත්තම ඔයාට මේ ඔයාට හම්බ වෙන වෙබ් මේල් එකක්. ඔයාගේ එකෙන් තමයි ඔයා මේල් චෙක් කරන්නේ. සාමාන්‍ය ඔයා කියන්නේ Gmail එකට ලොග් වෙලා චෙක් කරනවා වගේ නෙවෙයි. ඔයාගේ කම්පියුටරේ තියෙන software එකකින් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට හම්බ වෙන app එකකින්, right? mobile app එකකින් ඔයාට ඔයාගේ ඊමේල් ටික චෙක් කරන ඉදින්දා වැඩ කරගන්න පුළුවන්. ඊට අමතරව කැලෙන්ඩර් එක බලන්න ඒ වගේ තව පහසුකම් මෙතනින් හම්බ වෙනවා. ඊට අමතරව හිතන්න ඔයාගේ මේ වෙලාවේ වාසේ කම්පියුටරයක් නැහැ, ඔයාගේ software එක නැහැ, ඔයාගේ ෆෝන් එකේ app එක නැහැ. හැබැයි ඔයාට ඔයාගේ browser එකෙන් මේ web mail හරහා ඔයාගේ business email check කරන්න පුළුවන්. ඒක ලොකු පහසුවක් කියලා හිතනවා. ඔයා meeting එකකට යද්දී ඔයාගේ එදිනදා වැඩ කරගන්න. හරි. ඊළඟට වැදගත් වෙයි තමයි බිස්නස් එකක් වුණාම ආරක්ෂාව. මොකද ඊමේල් හරහා ගොඩාක් ස්පෑම්, ගොඩාක් අනාරක්ෂිත දේවල් ඊමේල් වලට එනවා. ඉතින් ඒ වගේ ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් ඊමේල් එක ආරක්ෂාවක් තියෙනවා. සාමාන්‍ය ෆ්‍රී අපි ගන්න සර්විස් වල ඉතින් හැම මේල් එකම එනවා. අපිට හැම මේල් එකම ක්ලික් කරන්න වෙනවා. සමහරට අපි එදිනදා වැඩවලදී අපේ කාර්යබහුලතාවයත් එක්ක ඒවා ක්ලික් වෙනවා. ඉතින් බිස්නස් ඊමේල් එකේදී ස්පෑම් ප්‍රොටෙක්ෂන් ඒ වගේ ගොඩාක් ආරක්ෂිත ක්‍රම වලින් තමයි මේ ඊමේල් වැඩ කරන්නේ. ඉතින් එතකොට ඔයාට එන ස්පෑම් මේල් එකම කොට වලින් ගොඩක් ඔයා වැළකෙනවා. ඉතින් ඒක මම හිතනවා බිස්නස් එකකට හුඟක්ම වටින දෙයක් එදිනදා මේ කාලේ වර්තමානයේ වෙන හුඟක් ගැටලු වලට විසඳුමක් විදියට.
ඊළඟට මේ සේවාවේ තියෙන අඛණ්ඩතාවය. ඒ කියන්නේ මේ සේවාව දැන් බිස්නස් ඊමේල් එකක් ගත්තම ඊමේල් කියන්නේ හුඟක් වෙලාවට තමන්ගේ බිස්නස් එක. මොකද බිස්නස් එකේ වෙන එදිනදා තමන්ගේ කස්ටමර්ස්ලාත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ තමන්ගේ සේල් එක පවා හැමදේම තීරණය වෙන්නේ මේ බිස්නස් ඊමේල් එකත් එක්ක. මොකද එතන තමයි සංනිවේදනය වෙන්නේ. ඉතින් මේක කොයි වෙලාවකවත් වැළකෙන්න බෑ. දිගටම අප් ටයිම් එක කියන්නේ හොඳටම අඛණ්ඩතාවය දිගටම සර්විස් එක වැඩ කරන්න ඕනේ. ඉතින් ඒකට බිස්නස් සේවාව ගන්න ආයතනය අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් උදාහරණයකට ශ්‍රී ලංකා හොස්ටිං වලින් ඔය සර්විස් එක ගත්තොත් අපි පැය 24ම රන් කරන සර්වර්ස් වල හොඳ අප් ටයිම් එකක් තියෙන සර්වර්ස් වල බිස්නස් ඊමේල් සේවාව වලට දෙනවා. ඉතින් එතකොට ඔයාලගේ ඊමේල් සේවාව හැම වෙලාවෙම පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. බ්ලොක් වෙන්නේ නැහැ. ඊට අමතරව ඩවුන් වෙන්නේ නැහැ. ඔයාලට හැම වෙලාවෙම ඇක්සස් එක තියෙනවා. ඊළඟට මේ බිස්නස් ඊමේල් එකක් ඔයා එදිනෙදා පාවිච්චි කරද්දී ඔයාගේ කාර්යක්ෂමතාවයට කොහොමද මේක බලපාන්නේ? ප්‍රධානම දේ තමයි දැන් හිතන්න ඔයා මේ වෙලාවේ වැඩ නැති කෙනා. ඔයාගේ ඔෆිස් ටයිම් නෙවෙයි. ඔෆිස් ටයිම් එකෙන් පස්සේ වෙලාවක ඔයාට මේල් එකක් ආවොත් ඔයාට රෙස්පොන්ස් දාන්න බරක් වෙන්න පුළුවන්. සමහරට ඔයා රෙස්පොන්ස් කරන්නේ ඔයාකට පිළිතුරු දෙන්නේ ඊළඟ දවසේ. හැබැයි ඔටෝ රෙස්පොන්ස් කියලා පහසුකමක් බිස්නස් ඊමේල් වල තියෙනවා. අපි ශ්‍රී ලංකා හොස්ටිං හරහා දෙන සේවාවේ තියෙන ඔටෝ රෙස්පොන්ස් හරහා ඔයාට ඔටෝ රෙස්පොන්ස් එකක් දාන්න පුළුවන්. ඔයා බේකෙන් නැති වෙලා, කියන්නේ ඔයා වැඩ නැති වෙලාවේ ඔයාට රෙස්පොන්ස් එකක් ඔටෝමැටිකලි යන්න කස්ටමර් හදන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි ඇටැච්මන්ට් එක. ඊමේල් එකක් සෙන්ඩ් කරද්දී ඔයා අනිවාර්යෙන් ඔයා ෆයිල් එකක්, ડોකියුමන්ට් එකක් මොකක් හරි ඇටැච් කරනවා. ඒ ඇටැච්මන්ට් සයිස් එක ෆ්‍රී ඊමේල් එක අපි කියන්නේ සාමාන්‍ය ඊමේල් එකක සීමා සහිතයි. හැබැයි බිස්නස් ඊමේල් එක ඔයාට එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තම මෙගාබයිට් 40 ඉඳලා මෙගාබයිට් 100 වගේ ඉතින් එහාට උනත් වැඩි කරගන්න පුළුවන් බිස්නස් ඊමේල් සේවාවක. මොකද මේ සේවාව ෆුල් කස්ටමයිස් විදිහට තමයි වැඩ කරන්නේ. ඊළඟට අපි කතා කරන්න පුළුවන් මේකේ ප්‍රයිසින් එක. මොකද බිස්නස් ඊමේල් එකක් ගත්තම මේක ශ්‍රී ලංකා හොස්ටිං අපි හදලා තියෙන්නේ කුඩාම ව්‍යාපාරේ ඉඳලා ඔයා ලොකු ව්‍යාපාරයක් වුණත් පොඩි ව්‍යාපාරේ ඉඳලා හැමෝටම මේ සේවාව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න අපි හොඳ ප්‍රයිසින් මොඩල් එකක් හදලා තියෙනවා. ඉතින් pay as you go කියන මොඩල් එක හරහා තියෙනවා 388ක් වගේ පොඩි මුදලකින් පටන්ගෙන එක ඊමේල් එකකින් ඉඳලා ඔයාට ඊමේල් account ලොකු ප්‍රමාණයක් දක්වා වැඩි කරගෙන යන්න පුළුවන් විදියට හොඳ ප්‍රයිසින් මොඩල් එකක් අපේ ශ්‍රී ලංකා හොස්ටිං බිස්නස් ඊමේල් සේවාවේ ඔයාට තියෙනවා. ඉතින් මේ ගැන වැඩි විස්තර ප්‍රයිසින් අපේ සේල්ස් ටීම් එක කරා ලබා ගන්න පුළුවන්. අපේ ලයිව් chat එක, අපේ සපෝට් එක through ඔක්කොම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට මේ සේවාව බිස්නස් ඊමේල් සේවාවට ඔයා එද්දී දැනට ඔයා වෙන සේවාවක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අලුතෙන් එන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ළඟ දැනට සේවාවක් තිබ්බත් ඒ data ටිකේ ඊමේල් ටික ශ්‍රී ලංකා හොස්ටිං අපිට මයිග්‍රේට් කරන්න සම්පූර්ණ සහාය ශ්‍රී ලංකා හොස්ටිං අපි ලබා දෙනවා. ඒතර ඔයාට මයිග්‍රේෂන් ගැන හිතන්න දෙයක් නැහැ. දැනට තියෙන සේවාව වුණත් අපිට dataත් එක්ක data loss එකක් නැතුව අපිට මයිග්‍රේට් කරන්න පුළුවන්. අපේ සපෝට් එක කරා ඒකට සහයෝගය ලබා ගන්න පුළුවන්. ඊළඟට දේ තමයි ඉනිෂියල් මූලික කියන්නේ බිස්නස් ඊමේල් සේවාව මුලින් ගත්තට පස්සේ ඔයාට මූලිකව කරන්න තියෙන තාක්ෂණික කාරණයක් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණේ අපේ සපෝට් එක හරහාට කරගන්න පුළුවන්. ඒ කන්ෆිගරේෂන් එක අපි උදාහරණයක් ගත්තම ඔයාගේ මොබයිල් එකට කනෙක්ට් කරගන්න එක, ඔයාගේ කම්පියුටර් එකට කනෙක්ට් කරගන්න එක. අපෙන් ගයිඩ්ලයින් ගන්න පුළුවන්. අපේ කෝල් එකට හරි නැත්නම් රිමෝට්ලි හරි ඒ සපෝට් එක අපි හරහා ගන්න පුළුවන්. ඊළඟට සර්විස් එක ගත්තට පස්සේ බෑකප්ස් අනිවාර්යෙන් බිස්නස් ඊමේල් බිස්නස් එක සම්පූර්ණ රඳාපවතින බිස්නස් ඊමේල් වලින් නම් ඔයාට ඒකේ බෑකප් ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකා හොස්ටිං අපි ඊමේල් බෑකප් කරනවා. ඔයාට ඕන වෙලාවක බෑකප් රීස්ටෝර් කරගන්න. ඔයා තියෙන මේල් එක ඩිලීට් වුණා. මේ මේල් එක රීස්ටෝර් කරගන්න හැකියාව අපි හරහා තියෙනවා. හරි. ඊළඟ දේ තමයි අපේ බිස්නස් ඊමේල් සේවාවක් ගත්තට පස්සේ මේක පාවිච්චි මම ඉස්සෙල්ලත් මේ ගැන කතා කරා. ඔයා ඉන්න මීටින් එක වෙන්න පුළුවන්, ඔයා ඔෆිස් එකේ ඉන්න පුළුවන්, ඔයා ගෙදර කොහේ හිටියත් ඔයා අතේ තියෙන ඕනම ඩිවයිස් එකකට. ඒක මොබයිල් වෙන්න පුළුවන්, නැත්නම් වෙබ් එක. ඉතින් හැම ඩිවයිස් එකකටම මේක කනෙක්ට් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ළඟ Apple device එකක් තියෙනවා නම් Apple කියන්නේ mail app එකට උනත් මේක කනෙක්ට් කරගන්න පුළුවන්. ඔයා ළඟ Android තියෙනවා Android mail වලට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් කම්පියුටර් එකක් විදිහට ගත්තම කම්පියුටර් අපි දාන Outlook, ඒ වගේ Thunderbird, ඒ වගේ ඕනම client අපි සාමාන්‍යයෙන් එදිනදා පාවිච්චි කරන ආරක්ෂිත ඕනම client එකකට අපගේ business email සේවාව කනෙක්ට් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපේ කස්ටමර් සපෝට් අපේ බිස්නස් ඊමේල් සේවාව ගත්ත කස්ටමර්ලගේ සපෝට්ස් ගැන එයාලගේ කොහොමද එයාලා අපින් ගත්ත සපෝට් එක ගැන එයාලගේ ෆීඩ්බැක් කොහොමද ඔක්කොම අපේ වෙබ්සයිට් එක හරහා ඔයාලට බලන්න පුළුවන්. ඊට අමතරව අපිව කන්ටැක්ට් කරොත් අපිට රිෆරන්ස් ඔක්කොම එවන්න පුළුවන්. අපෙන් ප්‍රොපෝසල් ගන්න පුළුවන්, කොටේෂන් ගන්න, ඒ සේල්ස් සම්බන්ධයෙන් ඔක්කොම අපි සේවාව ලබා දෙනවා. රයිට්. ඊළඟට මෙතන වැදගත් දේ මම පොඩ්ඩක් තව විශේෂයෙන් කියන්න ශ්‍රී ලංකා හොස්ටිං වලින් අපි ඇයි ශ්‍රී ලංකා හොස්ටිං අපි තෝරගන්න ඕන ඔයාගේ බිස්නස් ඊමේල් සේවාවට කියන එක.
විශේෂ දේ තමයි අපේ අවුරුදු ගාණක් අපේ තියෙන පළපුරුද්ද සේවාව අපේ ගොඩාක් ලංකාවේ බිස්නස් වලට ඕගනයිසේෂන් ඉතින් ඒ හැමෝටම අපි සේවාව දීලා තියෙන වගේම පර්සනල් ඔයා පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙක්ට උනත් ඔයා තාක්ෂණ දැනුමක් නැති කෙනෙක් වුණත් අපි හරහා ඒ දැනුම ලබා ගැනීමේ හැකියාව වගේ මේ සේවාව ඔයාට සක්‍රිය කර ගැනීමේ හැකියාව අපි ලබා දෙනවා. ඊළඟ දේ තමයි අඛණ්ඩ සේවාව. අපේ දවස් 7ම අපේ සර්විස් එකක් තියෙනවා. අපේ කෝල් සපෝට් එකකින් ගන්න පුළුවන්. අපේ ලයිව් chat එකක් තියෙනවා. ඉතින් WhatsApp through උනත් අපි හරහා සපෝට් එක අරගෙන ඔයාගේ බිස්නස් ඊමේල් සේවාව ඇක්ටිව් කරගන්න හැකියාව තියෙනවා. ඊළඟ දේ තමයි ප්‍රයිසින් එක මම මුලින් කිව්වාගේ අපි හොඳ ෆ්ලෙක්සිබල් ප්‍රයිසින් එකක් වල දීලා තියෙනවා ඕනම ව්‍යාපාරයට ගැලපෙන විදිහට. right. ඊළඟට ඕනම වෙලාවක අපේ බිස්නස් ඊමේල් සේවාවෙන් බෑකප් ගන්න එක සහ ඒ වගේ ආරක්ෂාව අපි හදලා තියෙනවා. හරි. ඊළඟට ඔයාට මේ අපේ බිස්නස් ඊමේල් සේවාව try කරලා බලන්න ඕන නම් ඩෙමෝ එකක් විදියට ඔයාට අපේ සේවාව අරගන්න පුළුවන්. දවස් 7කට උනත් අරගෙන ඔයාගේ දැනට තියෙන ඩොමේන් එකක් වුණත් ඔයා ළඟ දැනට ඩොමේන් එකක් නැත්තම් අපේ ඩොමේන් එකක් එක්ක සේවාව ලබා ගන්නත් පුළුවන්. මොකද බිස්නස් ඊමේල් සේවාවක් ලබා ගන්න ඔයා ළඟ ඩොමේන් නේම් එකක් තිබීම අනිවාර්යයි. ඉතින් මේ ඩොමේන් එකක් නැති වුණත් අපිව කන්ටැක්ට් කරන් ඩොමේන් එකක් අරගෙන ඔයාට බිස්නස් ඊමේල් සේවාව ඇක්ටිව් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ළඟ දැන් ඩොමේන් එකක් තියෙනවා නම් ඒකට උනත් අපි බිස්නස් ඊමේල් සේවාව ලබා ගන්න පුළුවන්. අපි ඩොමේන් නේම් ගැන කතා කරද්දී ඔයාගේ බිස්නස් එක ඩොමේන් නේම් එකක් තිබීම අනිවාර්යයි බිස්නස් ඊමේල් සේවාවක් ගන්න. ඉතින් ඩොමේන් නේම් එකක් කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඔයාගේ බිස්නස් එකේ නම වගේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න නම. මොකද ඉන්ටර්නෙට් එකේ ඔයාව පෙනෙන්නේ ඔයාව view කරන්න පුළුවන් වෙන්නේ මේ බිස්නස් එකේ නමින්. ඒතකොට ඒ නම ගත්තම ඩොමේන් එක ඔයාගේ බිස්නස් නේම් එකත් එක්ක .lk .com වගේ ඒ එක්ස්ටෙන්ෂන් එක කියලා අපි ඒකට කියන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක .us UK වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාගේ නම මුලට එනවා නම් ඩොමේන් එකක් එක්ක ඒක තමයි අපි ඩොමේන් එක විදිහට ගන්නෙ. මොකද ඉන්ටර්නෙට් එකේ වගේ නම විදිහට අපි ඒක කන්සිඩර් කරන්න පුළුවන්. හරි. ඒ වගේම අපි අන්තිමට දාලා තියෙනවා අපේ සපෝට් channels. මේ channels හරහා ඔයාලට අපිව contact කරගෙන අපි කතා කරපු කාරණා ගැන තව විස්තර ඕනේ නම් අපින් ඒ සම්බන්ධයෙන් සපෝට් එක ගන්න පුළුවන්. අපේ සපෝට් ටීම් එක ඔයාලා වෙනුවෙන් ඉන්නවා.